අපි බයිබලීය විමුක්ති දැක්ම මෙනෙහි කිරීමට යොමු වෙමු. 2026 වසරේ මාර්තු මාසයේ 22 වෙනිදා ඉරුදිනට නියමිත දේවචනය. අපි සුළු මොහොතක් අපේ අභ්‍යන්තරය තුල අපිට බලවත්ව හමු වෙන අපිට කතා කරන ඒ නිහඬියාවේ ස්වාමීන් වහන්සේට ඉඩ දෙමු. අපේ ජුවාම්තුමාගේ සුවිශේෂයේ 11 වෙනි පරිච්ඡේදයේ ඉඳන් 45 දක්වා එනෙහි කරන්නේ ඊටමත් දිගු සිදුවීමක්. ඒකේ අපිට වැදගත්ම කොටස තමයි මරියා සහ ඇගේ සොහොයුරිය වූ මාර්තාගේ ගමවන බෙතානියේ ලාසරස් නම් එක්තරා මිනිසෙක් අසනීපයෙන් සිටියේය. මෙවනාහි මරියා සමිඳානන් වහන්සේ සුවඳ විලේපනේ නාලේප කර සිය හිස කෙස් වලින් උන්වහන්සේ පිස දැමූ තැනැත්තියය. රෝගාතුරව සිටි ලාසරස් ඇගේ සහෝදරයාය. බැවින් ඒ සොහොයුරියෝ ස්වාමිනී ඔබේ හිත මිතුර අසනීපයෙන් සිටියයි උන්වහන්සේට දන්වා යවූහ. ඒ අසූ කල උන්වහන්සේ කතා කොට මේ රෝගය මරණයෙන් කෙලවර වන්නක් නොවේ. මෙය දේව මහිමය සඳහාය. මෙයින් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ මහිමයට පමුණු ලබනසේකයි වදාළසේක. ජේසුස් වහන්සේ මාර්තාටද ඇගේ සොහොයුරියටද ලාසරස්ටද ප්‍රේම කළසේක. අපිට විතාමත් වැදගත් වෙන්නේ මේ ඉන්න වකවානුව අපි ගෙවමින් ඉන්නේ අපිට නැවතත් යුද්ධ බිය දැනෙනවා පේනවා අපේ රටෙන් වටේ ලෝකේ අපිට පේනවා දරුවෝ මැරෙන හැටි කොහොමද මිසයිල් තුලින් දහස් ගණන් මිනිස්සු ඊටමත් අසරණ තත්ත්වයටපත් වෙන්නේ කියලා. එතකොට මරණය කියන දේ අපිට නිතර අහන්න ලැබෙන සංඛ්‍යාත්මක දෙයක් බවට නැවතපත් වෙමින් තියෙනවා. ඒතර මේ යුද්ධය, මරණය, භීෂණය, අහිමි වීම අපි තේරුම් ගන්නේ කොහොමද? මේක දෙවියන්ගේ කැමැත්ත. මේක තමයි මේ වෙලාවේ අපිට විඳින්න තියෙන කර්මය නැත්නම් මේක තමයි දෙවියන්ගේ සලස්ම කියලා අපි හිතලා පැත්තකට වෙලා ඉන්නවද? එහෙම නැත්නම් ඒක දිහා වෙන හැකින් බලනවද? එතකොට සරල ජේසුගේ ජීවිතයේ සිදුවීමක් අපිට හමු වෙනවා. අපිට කියනවා වැදගත්ම කාරණාව තමයි ජේසුස් වහන්සේ මාර්තාට දැගේ සොහොයුරියටද ලාසරස්ටද ප්‍රේම කළසේක. ජේසු ආදරය කළා කියලා කියනවා. ආදරය කළේ ලාසරස්ට, මාර්තාගේ සොහොයුරිය මරියාට ආදරය කළා. මේ ආදරය කිරීම නිකන් අපි යහපත කරනවා, හොඳ කරනවා, උදව් කරනවා කියන තැනින් එහාට ගියපු ඉතාමත් පෞද්ගලික බද්ධ වෙච්ච ආදරයක්. ඒ ආදරය ජේසුට සිදුවීම් දිහා බලන්න වෙන කියවීමක් හැම වෙලාවෙම නිර්මාණය කළා. අපි අහන්න ඕන පළවෙනි දේ තමයි අපි ජීවත් වෙන්නේ ආදරය තුලම තමයි. බිරිඳට, ස්වාම පුරුෂයාට, දරුවන්ට, අම්මා තාත්තට, අපේ සහෝදරයාට, සහෝදරියට, අපේ මිතුරියන්ට අපි ආදරය කරනවා. හැබැයි ආදරය හුදෙක් උඩින් නාම මාත්‍රිකව බැඳපු නිසා, එයා අම්මා නිසා, තාත්තා නිසා වෙන ඔහේ තත්වයක්ද? නැත්නම් දිනපතා හැම උදෑසනකම මම නැවත ගන්න තීන්දුවක්, තීරණයක්, කැපවීමක්ද ආදරය කියන්නේ? අපි ජීවත් වෙන්නම් වාලේ ජීවත් වෙනකොට අපි හිතනවා මම ආදරය කරනවා කියන්නේ යුතුයකම් ඉෂ්ට කරනවා කියලා. ඒතර අපි මරණය වගේ රෝගයන්, පීඩාවන් වගේ තත්ත්වයන් එක්ක අපිට මුහුණ දෙන්න වෙන්නේ මොනවා කරන්නද? අනේ කියන තත්ත්වේ ඉඳලා. හැබැයි අපි තනියම හදවත් වලට පෞද්ගලිකව එකිනෙකාට ආදරය කරද්දී ආදරය කරන මිනිස්සු පරාජිත නැහැ. ඒක තේරුම තමයි ආදරය ඇතුලේ එකිනෙකා විශ්වාස කරනවා ප්‍රේමයේ බලය
තුල වෙනස් කරන්න පුළුවන් කියලා. දැන් ජේසු ආදරය කරපු නිසා ලාසරස්ට මාර්තාට මරියට වෙන වෙනම හුදෙක් යාළුවන්ට කියන තත්ත්වයෙන් හුදෙක් යාළුවන් කියන පොදු කතාවෙන් එහාට ගිහිල්ලා තනියම ජීවිතයට හදවතටම ආදරය කරපු නිසා ඒ ආදරය ඇතුලේ මෙන්න ආරංචි වෙද්දි තමන්ගේ මිතුරා ලෙඩ වෙලා තමන්ගේ මිතුරා මරණාසන්නයි කියලා ඒ ආරංචිය කියවගන්න ජේසු ආදරේ නිර්වචනය ඇතුලේ. එතකොට අපි කිව්ව ආදරය කරන මිනිස්සු පරාජිත නැහැ කියලා. ඒතර ජේසු ආදරය ප්‍රමුඛ කරගත්ත කෙනෙක් නිසා යේසු නිරන්තරයෙන් විශ්වාස කරා අබ්බා තාත්තා තුල ගොඩනැගෙන ප්‍රේමේ බැඳීම ජේසුගේ ඒ ආදරයේ බලය තමයි අනිත් හැම දෙයකම කියවීම වෙන්නේ. එතකොට මරණය වේවා රෝගය වේවා පීඩා වේවා අහිමි වීම වේවා අනේ ඒකට මට කරන්න දෙයක් නැහැ කියන තැනට වඩා ආදරය කරන හදවත හැම වෙලාවෙම ආදරය ප්‍රබලත්වය තුලින් සිදුවීම ප්‍රශ්නය අර්බුදය කීව ගන්නවා විතරක් නෙවෙයි ඒ පිළිතුරක් සොයා ගන්න. දැන් මෙතන වෙන්නේ බලන්න ජේසුට ආරංචි වෙනවා රෝගාතුර සිටි ලාසරස් ලෙඩ වෙලා මරණාසන්න වෙලා කියලා. හැබැයි අනිත් පැත්තෙන් ජේසු මේක ආරංචි වෙච්ච හැටියේ මේ රෝගය මරණයෙන් කෙලවරවන්නක් නොවේ. මෙය දේව මහිමයේ සඳහාය මේන් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ මහිමයට පවනු ලබන සේකයි වදාළසේක. ඒතර මනුෂ්‍ය පුත්‍රයාණන් කියලා කියන්නේ ඉති දන්නවා ආදරය තමයි මගේ ජීවිතේ ජීවත් වීමට හේතුව. ඒතර මට අපි සාමාන්‍යයෙන් ඇයි අපි ළඟ කෙනෙක් අහිමි වෙද්දී අපිට දරා ගන්න බැරි දුකයි. අපි හිතනවා ඒක තමයි නියමය කියලා. නමුත් ජේසු එක දකින්නේ ආදරයට පුළුවන් ජීවිතයට පණ දෙන්න. ජීවිතය ශක්තිමත් කරන්න. ඒක තුල ජේසු ස්ථිරව පිහිටලා ඉන්නවා. එතකොට මේ සිදුවීම දිහා අපිට බලන්න වෙන්නේ ඊටමත් පුළුල් විදියට. හේතුව ආදරය කරන මිනිස්සු පරාජිත වෙන්නේ නැහැ. නොනවති ආදරය කරනවා ජීවිතේ සාමාන්‍ය සිදුවීම් වෙනස් විදියට කියව ගන්න. එතකොට මේ සිදුවීමෙන් ජේසු කම්පණයටපත් වෙනවා වෙනුවට ජේසු අතුලාන්තයෙන් සහකම්පනයක් තියෙනවා. අපිට කියනවා ඊට පස්සේ ඒ වනතුරු ජේසුස් වහන්සේ ගමට ඇතුළු නොවී උන්වහන්සේට මාර්තා හමු ස්ථානයේම නිතර වී සිටිසේක. ඊට මරියා සනසමින් ඈ සමග ගේ සිටි යුදෙව්වරු ඈ විගස නැගිට බැහැර යනු දැක ඈ හඬන පිණිස සොහොන්ගේ ළඟට යන්නේ යයි සිතා ඈ පස්සේ ගියාය. මරියා ජේසුස් වහන්සේ සිටි තැනට આવුත් උන්වහන්සේ දුටු කෙනෙහිම පාමුල වැටි ස්වාමිනී ඔබ වහන්සේ මෙහි සිටිසේක් නම් මාගේ සහෝදරයා මැරෙන්නේ නැතයි කීවාය. ජේසුස් වහන්සේ ඈ සමග ආජුදෙව්වරු දහඬනු දැක සිතින් සුසුම්ලා කැළඹී ඔහු කොතැනක තැන්පත් කළා හුදයි යසූසේක. ස්වාමිනී ඇවිත් බැලුව මැනවයි කීහ. ජේසුස් වහන්සේ හැඬූසේක. එබැවින් ජුදෙව්වරු බලන්න උන්වහන්සේ මොහුට ප්‍රේම කළ තරම් යයි කීහ. දැන් එන්න එක පැත්තකින් මරණය කියන මේ පොදු තත්ත්වය ජේසු බාර ගන්න ලෑස්ති නැහැ. ඒක ප්‍රශ්න කරනවා. ඇයි මරණයෙන් මිනිස්සු කෙලවර වෙන්න ඕනද? මේක අපිට කියව ගන්න වෙන්නේ අපේ ජීවිතයේ හැම භෞතික තත්ත්වයකටම අපි යටත් වෙන්න ඕන කියන තැනට එහා ගියපු අපිට වෙනස් කරන්න දේවල් තියෙනවා කියන තැන ඉඳලා. එතකොට ජේසු ඒක කරන්නේ ආදරේ බැඳීම හැඟීම සිතුවිලි එක්ක ජේසු සම්පූර්ණයෙන්ම මේ தත්ත්වයට ඇතුල් වෙනවා. ඒක தත්ත්වයට ඇතුල් නොවි ඈතින් ඉඳලා මොනවා කරන්නද දැන් ඒක තමයි කියන தත්ත්වයෙන් ජේසු ඉන්නේ නැතුව ජේසු මේ සිදුවීමට ගිහිල්ලා මාර්තා මරියා එතන එක්ක ඒ සොහොන් ගැබ ළඟට යද්දී ජේසුට දැනෙනවා මේ මාර්තා මරියා ඉන්නේ මහ තනිකමක පාළුවක තමන්ගේ අයියා නැති වෙලා. ඒකට අපිට කියනවා උන්වහන්සේ හැඬූසේක. ජේසු අඬනවා. අපිට මේකේ ග්‍රීක මුල් පිටපතේ කියන්නේ කෑ ගහලා අඬනවා කියන අර්ථය. ඒ කියන්නේ යේසු හඳුළු හංගන්න කියන
හැඟීම් හංගන්න ගියේ නැහැ. අනිත් පැත්තෙන් හැඟීම් වලට ඉඩ දුන්න ගලාගෙන යන. ඒතකොට ජීවත් වෙන මිනිස්සු, ආදරය කරන මිනිස්සු හැඟීම් හිර කරනවා වෙනුවට හැඟීම් channel කරනවා, ගලාගෙන යන. හැඟීම් වලට අරමුණක් වෙනුවෙන් හැඟීම් සම්පූර්ණයෙන්ම මෙහෙයවනවා. ජේසු මාර්තා මරියා අඬපු නිසා තනිකම පාළුව දැකලා අඬන්නේ. හේතුව යේසු දන්නවා මේක මරණයෙන් කෙලවරවන්නක් නෙමෙයි, මේක විශ්වාසයෙන් යේසු වෙන විදියකට මේ කියව ගන්නවා. ආදරයෙන් වෙන විදියට කියව ගන්නවා. හැබැයි මාර්තා මරියාගේ වේදනාවට ජේසු ඇතුල් වෙනවා. එතකොට මේ සහ කම්පනයේ ඇස්සේ තියෙන්නේ මට දැනෙනවා. දැන් අපි ගොඩාක් වෙලාවට තෙල් පෝලිං අද වැඩි වෙන්න එක හේතුවක් තමයි අපි බලන්නේ කොහම හරි ගිහිල්ලා මම තෙල් ටික උපරිමයෙන් ගහගෙන පැත්තකට වෙනවා කියන එක. හැබැයි අපිට මේ වෙලාවේ ඉරානයේ මිනිස්සු මේ වෙලාවේ දිගින් දිගටම මේ කරන බලලෝභී මේ තියෙන මහා රාජ්‍ය කොහොමද අධිරාජ්‍යවාදයේ බලය යොදාගෙන රටවල් මරලා දාන, රටවල් වල තියෙන ස්වයං නිර්ණ අයිතිය తీරන ගැනීමේ අයිතිය නැති කරන එක කියව ගන්න අපිට අමාරුයි. අපිට හිතනවා මේ වෙලාවේ කොහම හරි මම පෙට්‍රල් ටික ඩීසල් ටික ගහගෙන පුළුවන් තරම් ගොඩ ගහගෙන තියාගන්න ඉන්න එක තමයි මේ වෙලාවේ කරන්න තියෙන්නේ. ඒකෝට දැන් අපි ඉන්නේ ගොඩක් වෙලාවට මගේ ප්‍රශ්නයට හැම වෙලාවෙම හිර වෙලා විතරක් මේ වහල් වෙලා. අපිට මේක වෙන විදිහකට කියව ගන්න බැරිද? හරි, මේ තෙල් ප්‍රශ්නය කියන එක අපි මමම ඇති වෙනකන් හැම වෙලාවෙම තෙල් ගහ තියාගන්න එකට වඩා රයිට්. මේක පොදු ප්‍රශ්නයක්. ඒකට මම උත්තර හොයාගන්න අවශ්‍යයි. මොකද මේ වෙලාවේ අපේ ගේ ඇතුලේ සමහර වෙලාවට අර ඉරානයේ වගේ රටක මිනිස්සුන්ගේ තීරණ ගැනීමේ අයිතියට අධිරාජ්‍යවාදීන් විදියට බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායලයේ විදියට ඇමරිකාව විදියට ට්‍රම්ප් විදියට වුන් ගන්න මේ යුක්තිසහගත තීරණය විනාශකාරී බව අපිට ප්‍රේමය තුලින් මේක කියව ගන්න පුළුවන්. අපේ ගෙවල් ඇතුලේ, අපේ සම්බන්ධතා ඇතුලේ, අපේ බැඳීම් ඇතුලේ සමහර වෙලාවට අපි කොච්චර මිලේච්ඡත්වය, ප්‍රචණ්ඩත්වය යටපත් කිරීම අපි අනිකාව රිද්දලා උල්ලංඝනය කරන මට්ටමකට අපි ගේනවා. ඒක ප්‍රේමය තුලින් කියවනවා කියන්නේ ඒක වෙනම කියවීමක්. ඒ කියවීමට පුළුවන් ජීවිතයේ එදිනෙදා සිද්ධි මේක තමයි බාර ගන්න ඕන කියන தත්ත්වයට වඩා වෙනස් විදියට ඒක කියව ගන්න. දැන් අද අපි දකිනවා ඇමරිකාව වගේ රටවල් වල පවා මෙන්න සත්‍ය ප්‍රේමය විශ්වාස කරන මිනිස්සු තමන්ගේ ජනාධිපතිවරට එරෙහිව නැගිටිනවා, ඉල්ලාස් වෙනවා. බුද්ධ්‍යංශ ආරක්ෂක ප්‍රධානියා ඉල්ලාස් වෙන ඇමරිකාව මට තවත් මේක කරන්න බෑ, මට ඉරානයේ ජනතාවට එරෙහිව හෘද සාක්ෂියට විරුද්ධව කරන මේ සටන මට පිළිගන්න බෑ. මෙන්න මේ හෘද සාක්ෂියේ අතුලාන්තය සමග බද්ධ වෙච්ච. එතකොට ඒ ආරක්ෂක නිලධාරියාට තිබ්බ කියන්න මට කරන්න දෙයක් නෑ, ඉහලින් යුද්ධයක් ඇති කරනවාද මගේ රස්සාව බේරගන්න මම මේකට කරනවා. මේක තමයි මේ වෙලාවේ දෙවියන්ගේ කැමැත්ත කියලා අපි දැක්කත් වෙන්නේ. ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වට කරගෙන ඉවැන්ජලිස්ට් ආගමික කණ්ඩායම්, පාස්ටර්ලා වගේ යාඥාවේ කණ්ඩායම් යාඥා කරනවා. ඒ යාඥාව යුද්ධය හොඳට කරන්න කියලා ශක්තිමත් කරනවා. මේ ඇමරිකාව ජයග්‍රහණය කිරීම තමයි දෙවියන්ගේ සලස්ම කියලා යාඥාව පවා, ආගමික ධර්මතාවය පවා කොහොමද ඊටම දූෂිත විදියට මෙහෙවන්නේ කියලා. ඒකට ලියෝ පාප් වහන්සේ කෙලින්ම ප්‍රතික්‍රියාවක් කරලා තිබ්බා. දෙවියන් අපිට පාවිච්චි කරන්න බෑ අපේ අවශ්‍යතාවයන් වෙනුවෙන්. ඒක හරි විනාශකාරී කියලා. එතකොට අපි කියව ගන්න වෙන්නේ එහෙම ලෝකයක අපිට පුළුවන් ද ප්‍රේමය මුල් කරගෙන තීන්දුව తీරන අරගෙන තත්යන් වෙනස් කරන්න පුළුවන් කියන ඒ ජීවිත පැවැත්ම ජේසු අපිට මතක් කරනවා. ක්‍රියාවෙන් මරණය උත්ථානය සපත කරන නිසා අපි විමුක්තිය බලවත් බව මෙනෙහි කරමු.